සුබ මධ්‍යහනක් හැමෝටම වන්දනීය පූජනීය ගෞරවතර මහා සංඝරත්නයන් අවසරයි. කිඩ්ස් පැරඩයිස් ආයතනයේ ගුරුතුමිය එතුමියගෙන් ආදරණීය දරුවන්ගෙන්ද සියලු දෙමව්පියන් හැමෝගෙම අවසරයි. ඇත්තටම මට මේ අවස්ථාවේ ගුරුතුමිය ආරාධනා කරා දිවා ආහාරය ලබා දෙන්න කියලා. ඇත්තට මම කැමැත්තෙන් ආවේ. මොකද මම මේ වගේ වැඩසටහන් වලට එහෙම ලොකුවට ගිහිල්ලා නැහැ. නමුත් ආසයි මෙහෙම දෙයක් අපේ ආයතනයෙන් පොඩියෝ චූටියෝ දෙයක් කරන්න. ඒ නිසාවෙන් මට හිතුණා එන්න ඕන කියලා. ඉතින් මගේ ස්ටාෆ් එකේ දරුවෝ අපේ නෝනා හැමෝම එක්ක අපි ආවේ. ඉතින් මොකද මට හුරු තැනක් මෙතන මේ පරිසරය මේ ඇලදොල හැම තැනම හුරු තැනක්. මොකද 1980 ගණන් වල ජීවත් වුණේ මම මේ ගමේ. ඉතින් මම ඔයාලා සමහරට ඉපදිලත් නැති ඇති මේ දෙමව්පියෝ. ඉතින් මේ ගම් පළාත මට හොඳට හුරු පුරුදු. මගේ බාප්පා තමයි හෙට්ටිආරච්චි බාප්පා. මේ සුගත්ලා හීම්බණ්ඩලා රම්බණ්ඩලා ඔක්කොම මගේ යාළුවෝ. ගාමිනීලා ඔක්කොම යාළුවෝ. ඉතින් මට හරි ආසාවෙන් මං ආවේ. ඉතින් අපි මෙහෙම පොඩි දෙයක් නෙවෙයි ඉදිරියේදී වෙනස් හොඳ දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා අපේ ආයතන මට්ටමින්. එතුමියට අපි සුළු දෙයක් තමයි අපි මේ කරන්න සූදානම් වුණේ. ඒ නිසා මට ආසයි මට ලොකු කතා කිරීමේ හැකියාව නැහැ. පොඩි ගීතයක පොඩි කොටසක් හරි ගායනා කරන්න. අපි දරුවෝ වෙනුවෙන් පොඩි ගීතයක් කියමු. අපි කියන්න වෙනත් ගීත. නමුත් මේ අවස්ථාවේ මම තෝරගත්තා පොඩි කාලේ අපි නැලවුණු ලස්සන ගීතයක්. අපි හැමෝම අහලා තියෙනවා. ඇත්තටම අපි මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහි වේ. ඇත්තටම අපි පොඩි කාලේ අපි හැමෝම අම්මා අපේ උකුලේ තියලා නලවනවා. ඒ අවස්ථාව අපේ ඇස් දෙක දිහා බලන් මුළු ශරීරය දිහා බලන් අපේ අම්මලා අපට ගොඩාක් ආදරය දක්වනවා. ඇස් දෙකෙන් කඳුළු වෙනවා. ඒ වගේ සොඳුරු අත්දැකීම් ගොඩාක් තියෙන කාලේ අම්මාගේ උකුරේ නැලවුණු තාලේ මට තාම සිහි වේ. මා බාල කාලේ අම්මාගේ උකුරේ නැලවුණු තාලේ මට තාම සිහි වේ. පෑ ආදරේ මා දොවමින් තුරුල්ලේ ඇහින ඌයේ මෑණී මගේ ඈතුන් දොවමි ගඟුලේ නාවි මට තාම සිහි වේ. හැගේ ගීත ආවේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහි වේ. මා බාල කාලේ ඇත්තටම ඉගෙනීම තමයි අපේ අංක 1. මෙතුමිය ඒකට ගොඩාක් රැකවරණයක් දෙනවා දුව දරුවන්ට. අපි යමු. ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණ ධම්මකා දොරලන්න වංශා මදමාන ඊර්ෂා මේ වාගේ මට අවවාද දුන්නා. මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහි වේ. මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහි වේ. මේ පුංචි ලංකා ඔබගේ පුතේ. අපේ ස්වාමීන් වහන්සේ මේ ගැන හොඳට දරුවන්ට උගන්වලා ඇති. මේ පුංචි ලංකා ඔබගේ පුතේ එය රැක්ම ඇත්තේ පුතුගේ අතේ. නංවාල ස්නේහි රට දෑ කෙරෙහි රැකගන්න සැමදා ඔබේ නාමෙ පුතුනේ. මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහි වේ.
කාලේ මට තාම සිහිවේ මෑ ආදරේ මං දොමින් කුරුල්ලේ ඇහිද වූයේ මෑණී මගේ ඈදුම් දොවාමි කකුලේ හිනාවි මට තාම සිහිවේ ඇගේ ගීතරාවේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ ඉසුදී ගොඩක් පිං මට මේ අවස්ථාව උදා කර දීම වෙනුවෙන් ඉතින් මම අවසාන වශයෙන් පොඩි වචනයක් කියනවා අපේ ආයතනය වෙනුවෙන් අපි මේ ආයතනය අපේ මොන්ටිසෝරි කිඩ්ස් පැරඩයිස් ආයතනය චිත්‍ර අඳලා දීමට මම පොරොන්දු වෙනවා ඔයාලට අපේ ගානේ අපේ රුවියාට් ආයතනයේ ගානේ අපි මේ බිත්තිවල චිත්‍ර ටික ඇඳලා දෙන්න අපි පොරොන්දු වෙලා මොකද මම මොන්ටිසෝරි 20ක විතර චිත්‍ර ඇඳලා තියෙනවා මට මතකයි අපි මොන්රාගල මොන්ටිසෝරි එකේ චිත්‍ර ඇඳලා ඒක ඌව පලාතෙම පළවෙනි ස්ථානට තේරුණා. ඉතින් මං ආසයි දෙමව්පියන්ගේ සහයෝගය දෙන්න. අපි එනවා අපි අපේ ගාමිණී ඉන්නවා. මේ කොහොම අපේ ගාමිණී? මේ ඉන්නවා. එයා මෙහි අපේ අවුරුදු 16ක් විතර වෙනවා අපේ මෙහි සේවය කරන සේවකෙක්. ඔහු ඊටම දක්ෂයෙක්. ඔහුත් එක්ක සම්බන්ධ වෙලා අපි මේ ආයතනයේ චිත්‍ර අඳලා දීමට මම පොරොන්දු වෙනවා. ගොඩක් සතුටුයි මට මේ අවස්ථාව උදා කර දීමේ. कोई भी मत ऐसे
පේන වද හිරුමල් දැතේ සංගවා වලාරුදක නැගිලා සමුදුරුම කලබාලා ඔබ වෙතට එනවා ඔබේ වෙසිනාමි ලලී සසරේ දුමල්යහන මගේ වේද හැමදාම සුඳුරේ ඔබ පාරසිනාවට මස්ති මස්ති මා පාරසිනාවට මස්ති ඔබ පාරසිනාවට මස්ති මස්ති මා පාරසිනාවට මස්ති So you run.
මුකුණක් නැතිව ඔබත් මමත් දුටුව එළිය ගෙන හෙට දවස අපි සුවඳ කරන මල් කැකුළු අපි ඒ අතට මේ අතට පැන පැන යන අපේ හින ඒ අතට මේ අතට පැන පැන යන අපේ හින දැකින් අල්ලගමු අතහැරෙන්න දෙන්නේ කොහොමද දැකින් අල්ලගමු අතහැරෙන්න දෙන්නේ කොහොමද යාළුවනේ මේ අපේම තරුවෙවිදින් ආකාසේ රටමවයි සඳයයි සීත දැනෙන පිනිවැසේ හිතට තනි මගේ අම්මේ මට පාළුයි මගේ අප්පච්චි මට පාළුයි මගේ අප්පච්චි තරුවෙවිදින් ආකාසේ රටමවයි සඳයයි සීත දැනෙන පිනිවැසේ හිතට තනි මගේ අම්මේ තරුවෙවිදින් ආකාසේ රටමවයි සඳයයි සීත දැනෙන පිනිවැසේ හිතට තනි මගේ අම්මේ තරුණ හවා සඳ වතුරේ සිසිල තියා වලාකුලේ සිහින අරන් දුර ඇවිදින් හිස සිඳින්න මගේ අම්මේ මට පාළුයි මගේ අප්පච්චි තරුවෙවිදින් ආකාසේ රටමවයි සඳයයි සීත දැනෙන පිනිවැසේ හිතට තනි මගේ අම්මේ තරුවෙවිදින් ආකාසේ රටමවයි සඳයයි සීත දැනෙන පිනිවැසේ හිතට තනි මගේ අම්මේ නිදි කරවා සොයහනේ මා කරවා පුලුන් රුදේ හිස සිඳෙමින් පිරිමදෙමින් ළඟ හිඳින්න අප්පච්චි මට පාළුයි මගේ අප්පච්චි තරුවෙවිදින් ආකාසේ රටමවයි සඳයයි සීත දැනෙන පිනිවැසේ හිතට තනි මගේ අම්මේ තරුවෙවිදින් ආකාසේ රටමවයි සඳයයි සීත දැනෙන පිනිවැසේ හිතට තනි මගේ යාළුවනේ මේ අපේම රුවන්ගෙන්ද කිඩ්ස් පැරඩයිස් පෙරපහසලේ ආචාර්ය ඉනෝකා ගුරු මෑණියගෙන්ද මෙහි පැමිණ සිටින සියලුම දෙනාගෙන්ද දෙමව්පියනේ චූටි දුවේ පුතේ 2025 වර්ෂයේ විසිර යන වර්ෂ අවසාන යුද ප්‍රසංගයයි මේ. ඉතින් අපිට නොදැනීම අවුරුද්දක් ගෙවිලා ගියා. ඉතින් අපි හැමෝටම දුකයි. ඒ මොකද කියනවා නම් අපේ මිස්වත් අපේ පෙරපාසලවත් දාලා යන්න අපිට ගොඩක් දුකයි. අද අපිට යන්න උනත් අපි හැමදාම අපේ මිස් එක්කම ඉන්නවා. අපේ මිස් ගැන කතා කරනවා නම් ඇත්තටම නිහතමානී ආදරණීය චරිතයක්.
අපේ මිස් පෙර පාසල ගොඩනගනකොට ගොඩක් කරදර බාධක ආවේ වුණාට අපේ මිස් ඒ හැම ප්‍රශ්නයකම නොබියව මුහුණ දුන්නා. දරුවන් වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපන වෙනුවෙන් විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා වැඩ කරා. හැම දරුවෙක් ගැනම අම්මා කෙනෙක් වගේ හොයලා බැලුවා. හැම දරුවෙක්ටම එක හා සමානව ආදරය කරා. දරුවන්ට විතරක් නෙමෙයි දෙමාපියන්ටත් එහෙම තමයි. මට දැනුණ හැටියට අපේ මිස්ට ඕනුනේ අපේ දරුවන්ට හොඳම දේවල් දෙන්න විතරයි. අපි මේ අවුරුද්දේ මිස්ගේ මඟ පෙන්වීමෙන් සෑම මාසයකම සිඟිතපොළ පැවැත්තුවා. ඒ වගේම අධ්‍යාපන චාරිකා දෙකක් ගියා. නිදහස් දින උත්සවයක් සැවරුවා. අනිත් දේ තමයි අපි සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරුවා. එතන විශේෂයෙන් කියන්න ඕන අද අප්‍රේල් මාසේ අපේ ගෙවල් වල කෑම බීම හදන්නේ නැහැ. ඒ වුණාට අපේ මිස්ගේ මඟ පෙන්වීමෙන් අපි පෙර පාසලේ කෑම බීම දොදොල් විවිධ කෑම වර්ග හැදුවා. ඒක මම හිතන්නේ අපේ දරුවන්ට ගොඩාක් ලොකු අත්දැකීමක් වුණා. ලෝක ළමා දිනයේ දවසේ වැඩිහිටියන් කිහිප දෙනෙක් ගෙන්නලා අපි දාන වේලක් පිරිනැමුවා. ඒකත් අපි ගොඩක් වෙලාවට කෙරෙන්නේ නැහැ. ඒක අපි කරේ අපේ පුංචි දූපුතුන්ගේ අතින්මයි. මම මේ කිව්ව ටික මීට අමතරව අපේ මිස් ගොඩාක් විෂය බාහිර ක්‍රියාකාරකම් කරා. තව දෙයක් කියන්න ඕනේ. මේ හැම දෙයකදීම අපේ ගමේ අයත් අපිට ගොඩක් උදව් කරා. අපේ ගමේ පෙර පාසල අපි මේ පෙර පාසල ආරක්ෂා කරගන්න ඕන. මොකද කිව්වොත් මේ පෙර පාසල විතරයි අපේ ගමට තියෙන්නේ. 2026 වර්ෂයේ පෙර පාසල් යන වයසේ වලට චූටි දුවල පුතාලා ඉන්නවනම් අපේ පෙර පාසලට ඇතුළත් කරන්න. අපේ පෙර පාසල කවදාවත් ඇහෙන දෙන්න එපා. මේ පෙර පාසල අනාගතේ දරුවන්ටත් ආරක්ෂා කරලා ඇරලා තියන්න. අපේ පෙර පාසල දියුණු කරන්න අපේ මිස්ට උදව් කරන්න. තව කියන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ වුණාට මං මේ වෙලාවේ ගොඩක් වෙලාව ගන්න නැහැ. මොකද අපේ චූටි දුවා පුතාන්ට ගොඩක් මහන්සියි. ඇත්තටම කියන්න ගොඩාක්ම දුකයි. ඒත් අපිට හැමදාම පෙර පාසලේ ඉන්න බෑ. අපිට පෙර පාසලේ දාලා යන්න වෙනවා. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ පෙර පාසලෙන් අයින් වෙලා අපිට යන්න වෙනවා. ඒ වුණත් අපි හැමදාම අපේ මිස් එක්කම ඉන්නවා. මං අපේ මිස්ට සුබ පතනවා. අපේ පුංචි පැටව 13 දෙනාගේ වගේම අද දිනේ අනාගතයේදී තවත් පුංචි පැටව ගොඩාරියක්ගේ ඇස් පාදන්න අනාගතයට පෙරමන් තනන්නන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං අපේ මිස්ට සුභාශිංසන ගේනවා. ඒ වගේම තමයි අද විසිර යන අපේ චූටි පැටව 11 දෙනෙක් ඉන්නවා. ඒ දරුවන් 11 දෙනාට එයාලගේ අනාගතය ජය ගන්න මං එයාලට සුභාශිංසන ගේනවා. අපේ මිස්ටත් මතක සටහන් ගොඩාක් ඉතුරු කරලා අපේ දරුවනුත් මතක සටහන් ගොඩාක් අරගෙන අද දවසේ අපි නික්ම යනවා. මං අවසාන වශයෙන් මෙහෙම කියන්න. මොකද මේ වචන ටික හොඳටම ගැලපෙන කෙනා අපේ මිස් නිසා. ගුරුතුමනි මගේ සොඳුරු සිප් සතර නිමත වැපිරු අස්වැන්න අපට පැවරු ගුරුතුමනි කුද දෙන්නේ කොහොම ගුරු පඳුරු සම සිතින් අපට සැලකෝ මෙත් සිතින් අගුණ ඉවසු මග නොමග හොඳින් පැවසු ගුරුතුමනි අද ඇයිද ඇසේ කඳුළු දුක් තැවුල් වලින් නොගැසු මල් වලට සුවඳ තැවරු ජීවිතේ අපේ පිවිදු ගුරුතුමනි අද ඇයිද ඇසේ කඳුළු. ස්තුතියි. Okay, now listen up. We're going to tell you a story. A story about 4 guys. Ta, Ra, Ma, and Pa. Ta jo gire to Ra de sahara Ma pal mein samjhe इशारा हिदाई राय माई पा अगर मिल जाए तो ये संगम तो ये सरगम सुनाई दे सबको तारारम पम तारारम पम तारारम पम तारारम पम
दिन मुस्कुरा के ये बताया था राको, क्या तुम्हें भी ये पता है प्यार है माँ से पाको। हिताई राई माई पा अगर मिल जाए तो मोहब्बत ये सिखा दे दुनिया को। तारारम पम तारारम पम, तारारम पम तारारम पम, तारारम पम तारारम पम, तारारम पम तारारम पम। रातों हर पल यही देखे ताकि दर है कहाँ है, माँ भी जाए बस उधर ही, आज